Tiyampi buddhang saranam gacchami Tiyampi dhammang saranam gacchami Tiyampi sanghang saranam gacchami Sakas කරන ලද්දා වූ මල් පහන් ගිලන් ප්‍රසාදී සියලුම පූජාවන් සකස් කරලා තැන්පත් කරලා වන්දනමාන කිරීම සඳහායි තිගනසාබ විහාරස්ථාන භූමියේ සිද්ධ කරන ලබන ගොවි සංවිධානයේ මගින් පවත්වන ලබන අනුසහල් මංගල්‍ය නිමිති කරගෙන පළමු කොට මේ අවස්ථාවේදී ලෞතර වූ බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සියලුම ගිලන්පස මල් පහන් ආදිය පූජාවන් කිරීම වන්දනමාන කරලා ඊළඟට ඒ කටයුතු ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සත්තා සදා හුන්තු සුඛී අවේරා ආයෝ දිගුච්ඡෝ සකලෝ දුගං. අවසරයි සියලු දෙනාගෙන් තවත් සංස්කෘතිමය වූ මංගල්‍යමය වැඩසටහන ආරම්භ කිරීමටයි සියල්ල සූදානම් වී තිබෙන්නේ. හඹන්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානයේදී විශේෂයෙන් හඹන්පිටිය ගොවි සංවිධානයක් අවට ගොවි සංවිධානවල දායකත්වයෙන් තමයි අද දවසේ මෙම මංගල්‍යමය වැඩසටහන අලුත්සහල් මංගල්‍ය සහ දේව පූජාමය වැඩසටහන ආරම්භ කිරීමට අපි දෙවන අධීරයේදී සූදානම් වෙන්නේ. අපි පළවෙනි අධීරයේදී ගිලන්පස පූජාව අවසන් කරලා මෙම අලුත්සහල් මංගල්‍ය කටයුත්ත තමයි ආරම්භ කිරීමට නියමිතව තියෙන්නේ. වෙහෙස මහන්සි වෙලා මේ කාර්යය සිද්ධ කරපු අවම්පිටිය ගොවි සංවිධානයේ ගරු සභාපති AAP අධිකාරී මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා පිළිගැනීමේ කතාව සිදු කරන ලෙස. පැමිණ සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. මම දැන් අපගේ ආරාධනය පරිදි පැමිණි තමුන්නාන්සේලා පිළිගැනීමේ අවස්ථාව මට ලැබී තිබෙනවා. මා පළමුවෙන්ම අම්බන්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානයේ විහාරවාසී කහවත්තේ විමලරතන ස්වාමීන් වහන්සේ පළමු කොටම පාද නමස්කාරව පිළිගන්නවා. එසේම කෑගල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය නීතිඥ MMP පියංගනි ප්‍රතන්ගොඩ මෙතිනිය ඔබතුමියද ගෝජන සංවර්ධන සහකාර කොමසාරිස් BA චමින්ද වත්ම කුමාර මෙතිතුමනි ඔබතුමන්ද එසේම බරගම්මන ගෝජන සේවා ප්‍රාදේශීය නිලධාරී අයිත් මැද්දෙගොඩ මෙතිතුමා ඇතුළු ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ නිසා ඒ අම්බන්පිටිය ප්‍රධාන කරගෙන අනෙකුත් ගම්වාසී සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ඉතාමත්ම උසස් අන්දමින් මේ ස්ථානය සම්පාදනය කරලා අම්බන්පිටියේ ගොවිතැන සමිතියේ නිලධාරි මණ්ඩලය ඇතුළු සියලුම ගොවි තැන් වැඩ කරන සියලු දෙනාගේම
සහභාගීත්වයෙන් අද දින උසස් අන්දමින් පවත්වන්නටයි බලාපොරොත්තු වන්නේ. කොමසාරිස් චමින්ද පත්ම කුමාර මැතිතුමනි ඔබතුමන් හට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මංගල උත්සවයේ අරමුණ පැහැදිලි කර දෙන ලෙස. පැමිණ සිටින සියලුම දෙනාට මුලින්ම ගෞතම සංඝරත්නයනු ඒ වගේම සියලුම රාජ්‍ය නිලධාරී ගොවි සංවිධානයේ ප්‍රමුඛ සියලුම ගොවි ජනතාව ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඉතින් මට මේ අවස්ථාවේදී ලැබිලා තියෙන්නේ මේ අද මේ සිදු කරන වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීම. අපි හැම වසරකම ජයශ්‍රී මහා බෝධි සමිඳුන් අභියත නිසිකලට වැසි වසීවා කෙත්පසු සාර වේවා කියන උදාර පරමයේ අරමුණ පෙරදෙදි කරගෙන අනුස්ථාන මංගල්‍යයක් පවත්වනවා. ඉතින් අපි කුෂිකාර්මික ජාතියක් විදිහට අපි අතීතයේ ඉඳන් රජකාලේ ඉඳන් අපි මේ වෙනදෙක්ම කුෂිකාර්මික කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම අපේ රටේ ආර්ථිකය හදවත වෙන්නේ අදටත් කුෂිකර්මාන්තය. ඉතින් රටේ සියලුම දෙනා බත් කන ජාතියක් විදිහට අපේ කුෂිකාර්මික කටයුතු අපේ රටට අපේ ජනතාවගේ ජීවිතයට අපේ ජාතියට අපේ සියලුම දෛනික කටයුතු වලට බොහොම සමීපව බද්ධ වෙලා තියෙනවා. සඳහන් ප්‍රාර්ථනා කරනවා මෙම විහාරස්ථානයේ අද සියලුම ආගමික කටයුතුත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ආගමික නායකත්වය අපට ලබා දෙන අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ අවස්ථාව අද මේ විදිහට සංවිධානය කරන්නට තමන්ගේ නිලධාරීන් මෙහෙයවමින් කටයුතු කරපු කෑගල්ල දිස්ත්‍රික් ගොවි ජන සේවා කාර්යාලයේ සහකාර ගොවි ජන සේවා කොමසාරිස්තුමනි, ඒ වගේම මූලස්ථාන ප්‍රාදේශීය නිලධාරීතුමිය, ඒ වගේම පරගම්මන ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරීතුමා, මූලස්ථාන කෘෂිකර්ම නිෂ්පාදන පරීක්ෂණ නිලධාරීතුමා ඇතුළු මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා ඉන්න කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ඒ වගේම මේ වැඩසටහන අද මේ විදිහට සංවිධානය කරන්නට වෙහෙස මහන්සිලා කටයුතු කරපු අඹම්පිටිය ගොවි සංවිධානය සහ ඊට සම්බන්ධ පරණගම්පල, රන්වල, පරගම්මන ඇතුළු ඒ ගොවි සංවිධානවල සියලුම මහත්ම මහත්මීන්, සමාජික මහත්ම මහත්මීන් සියලු දෙනාගෙනුත් ආදරණීය මේ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. ඉතින් ඇත්තටම ඊ타ත්ම උතුම් කටයුත්තක්, සංස්කෘතික මංගල්‍යයක්, දේව පූජාවක්, ඒ වගේම අස්වැන්න අටකොටු සරු වෙලා රටක සෙත් වෙලා කෘෂිකාර්මික ජීවිතයේ සරු වෙන්නට ප්‍රාර්ථනා කරමින් කරන්නා වූ සංස්කෘතික වැඩසටහනක් එක්ක යන මේ අලුත් සහල් මංගල්‍ය අද දවසේ අද ඔබ මේ අවස්ථාවේ පුලපුලා බලා සිටින මෙම ගෞරවනීය උත්සවයේ අලුත් සහල් මංගල්‍යය සහ දේව පූජාමය වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා විමල ගාන්ධර්ව කලායතනයේ කලායතනාධිපති ජනාධිපති සම්මානලාභී නිමල් විමල සිරි මැතිතුමාටත් කලා ශිල්පී 2023-24 ජනාධිපති සම්මානලාභී ಭಾರತ රංගජීව මැතිතුමාටත් මෙතන සිට මේ ස්ථානයේ බාරගෙන ඔබේ කාර්ය ඉෂ්ට සිද්ධ කරන ලෙස ස්තුතියි.
ගෞරවනීය මහා සංඝරත්නයන් පළමු කොටම අවසර ලබා ගනිමින් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේම කුෂ්කාර්මාන්ත්‍ය නියෝජනය කරමින් මේ ස්ථානයට සහසම්බන්ධ වන ගෞරවනීය නිලධාරී ඔබ සෑම සියලු දෙනෙක්ම කටයුත්තේ අර්ථය අරමුණ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් මේ කුෂිකාර්මාන්තය සහ මේ දේව පූජා අතර මහා ඓතිහාසික බැඳීමක් අප සතුව තිබුණා. නමුත් කලින් කලට අපේ අවාසනාවටද මන්දා ගොවිතැන එහෙම නැත්නම් ඒ කුෂිකර්මාන්තයේ තිබුණු චාරිත්‍ර වාරිත්‍ර අපි අතරින් එකින් එක ඒ වගේම මේ උතුම් පුණ්‍ය කටයුත්තට සහසම්බන්ධ වන ඔබ සැමට බුද්ධ ධම්ම සංඝ ත්‍රිසුත්ත බුද්ධ ආදී රත්නත්‍රයේ පීඨ ආරක්ෂාව රැකවරණය ලැබේවා. කපුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සතරවරන් බුදුවරින් වහන්සේලාගේ පීඨ ආරක්ෂාව රැකවරණය ලැබේවා. ධෘතරාෂ්ට්‍ර විදුඩ විරූපාක්ෂර වෛශ්‍රමණ කියන්නේ දැන් ඉස්සරලා පන්සිල් සමාදන් වෙලා ඉන්නේ හින්දා අපි දෙලින්ම වැඩේට බහිමු. එහෙමනම් තෙරුවන් සරණයි ඔබ සෑම සියලු දෙනෙකුටම බොහෝම නිස්සද්දතාවයෙන් අප වෙත සහයෝගය ලබා දෙන ලෙස මතක් කරනවා. Wadiga tantra mani
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සංස්කෘතික චර්යාවන් බලාත්මක කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වගකීම. ඒ වගේම ගොවිජන සංවර්ධන පනතත් ඒ හා සමාන වගකීමක් අපට පවරලා තියෙනවා ගොවිජන සංවර්ධන පනත තුලින්. ඒ පනතට හා අපගේ සංස්කෘතික අංගයන් බලාත්මක කිරීමේ අරමුණින් ජාතික අලුත්සහල් මංගල්‍ය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සෑම වර්ෂයකම සංවිධානය කරනු ලබනවා. ජයශ්‍රී මා බෝ සමිඳුන් අධීස පැවැත්වෙන අලුත්සහල් මංගල්‍යයට සමගාමී කෑගල දිස්ත්‍රික් අලුත්සහල් මංගල්‍යයේ පරගම්මන ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පවත්වන්න සියලු කටයුතු සූදානම් වුණු අතර මේ වන විට එම වැඩසටහන ඉතාමත් සාර්ථක ආකාරයෙන් සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන් මේ වැඩසටහන සංවිධානය කිරීම සඳහා පරගම්මන ගොවිජන සේවා කාර්ය මණ්ඩලය සහ කෑගල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුමා සහකාර කොමසාරිස්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ මහඟු දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම මෙම ගොවි සංවිධාන වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන මෙම ගොවි සංවිධානය විසින් සංවිධානය කරලා තියෙනවා. මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපට අතහිත දුන් මෙම විහාරස්ථානයේ අතිගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම අඹන්පිටිය ගොවි සංවිධානයේ සියලුම කාර්ය මණ්ඩලය සහ මේ අපේ ගොවි ජනතාවත් මෙම වැඩසටහන රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ලබා දුන් සියලුම නිලධාරීන් ඒ වගේම අපේ ගොවි ජන සංවර්ධන සහකාර කොමසාරිස්තුමා සහ සහකාර කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුති කරන්න අපි යලි යලිත් ආරාධනා කරන්නේ මෙවැනි වැඩසටහන සංවිධානය කරමින් අපි අපේ සංස්කෘතිය රැක ගැනීම සඳහා දෙපාර්තමේන්තුවක් වශයෙන් ගත හැකි උපරිම දායකත්වයේ ගනිමු කියන යෝජනා කරමින් ඔබ සැමට සුබ අනාගතයක්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අද දවසේ මේ ඔබට දකින්න ලැබෙන්නේ අඹන්පිටිය ගොවි සංවිධානය සහ අවට ගොවි සංවිධාන ඒකරාශී වෙලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යන්නේ. විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්කහු වෙලා තමයි මේ අලුත්සහල් මංගල්‍ය දේව පූජාව මේ දෙකම කරගෙන යන්නේ. මම හිතන්නේ අද දෙමව්පියන් විශාල පිරිසක් ගොවි ජනතාවත් එක්ක මේ ස්ථානට
රැඳිලා ඉන්නවා. අපි ඒ ආදරණීය අම්මගෙන් අහලා බලමු කොහොමද අද දවසේ මේ වැඩසටහන සම්බන්ධයෙන් එයාගේ මතය මොකක්ද දරන්නේ කියන එක. බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මේ ගෞජන සේවා මධ්‍යස්ථානයත් සමග සම්බන්ධ වෙලා මේ අපේ ගමේ ගෞජන සේවා ගෞජන මේ සංවිධානයත් එක්ක එකතු වෙලා මේ කරපු කාර්යය මහත්ම අනර්ගයි. ඒ කියන්නේ අපේ දුවදරුවෝ මේවා දැකලා නැති වෙන්න පුළුවන්. මන් දන්නා විදිහට මම මේ ගමේ අවුරුදු 55ක් විතර වෙනවා. මං හිතන්නේ මම දැක්ක පළවෙනි අවස්ථාව. ඒ නිසා මේක මට නම් මේ ගොඩක්ම වටිනා මේ අවස්ථාවක් කියලා මං කියනවා. ඒ වගේම අනික් හැමෝටමත් මං හිතන්නේ මේක ලොකු මේ අනික් අපේ මතු පරම්පරාවටත් මේක ලොකුම හයියක් වෙනවා. බොහොමත්ම ස්තුතියි කියලා තමයි කියන්න තියෙන්නේ ගොවි සංවිධානයට.
අලුත්සහල් මංගල්‍ය සහ දේව පූජාව අද දවසේ පැවැත්වුණා. මම හිතන්නේ 2025 යලකන්නේ තමයි ඊළඟට එන්නේ. විශේෂයෙන් මේ අඹම්පිටිය ගොවි සංවිධානය සහ මේ ගොවි සංවිධානයට අදාළ තියෙන යාය හරි සාරවන්තයි. ඉතින් අද දවසේ පරගම්මන ගොවි ජන සේවා මධ්‍යස්ථානයත් කෑගල්ල ගොවි ජන සේවා දිස්ත්‍රික් කාර්යාලයත් අඹම්පිටිය ගොවි සංවිධානයත් එක්ක අහුවෙලා මේ කරන ලද කාර්ය සම්බන්ධයෙන් ගොවි මහත්තයෙක් හැටියට ඔයාට ඔබතුමාන්ට ගොඩක් අදහස් ඇති. ඔබට අවස්ථාව දෙනවා. ඇත්තම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම සංවිධායක මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ පාරම්පරික සංස්කෘතිකාංගයක් විශේෂයෙන්ම නැති වී යන අපේ සංස්කෘතිකාංගයක් නැවත අපේ සමාජයට, අපේ දරුවන්ට, අපේ සියලු දෙනා ගම්වාසී සියලු දෙනාට දැක බලාගෙන අපේ මොනවද පාරම්පරිකව ගොවි ජනතාව වශයෙන් ඒ දෙවියන්ට එහෙම නැත්නම් පූජනීය වස්තුන් වලට කරන්න ඕන ඒ සත්කාර පුද සත්කාර මොනවද කියන එක සම්බන්ධයෙන් අපේ බාල පරම්පරාව දැනුවත් කිරීම සඳහා මෙවැනි වැඩසටහනක් කිරීම ඉතාමත්ම වැදගත් කියලා මම හිතනවා. කෑගල්ල දිස්ත්‍රික් අලුත්සහල් මංගල්‍යය අද දවසේ අද මේ රාත්‍රිය මුළුල්ලේ අලුත්සහල් මංගල්‍යය සහ දේව පූජාව මෙම අඹම්පිටිය විහාරස්ථානයේ පැවැත්වෙනවා. මම හිතන්නේ අඹම්පිටිය ගොවි සංවිධානයේ මේකට සෑහෙන වෙහෙසක් දැරුවා. මාත් එක්ක මේ අවස්ථාවේ ඉන්නවා අඹම්පිටිය ගොවි සංවිධානයේ ගරු සභාපතිතුමන්, අධිකාරි මහත්තුමාන්. මම හිතන්නේ එතුමා මේ හරි වෙහෙසකර කාර්යයක් කරලා මේ වෙලාවේ මා ඔබතුමාගෙන් ගෞරවයෙන් අහලා දැනගන්න බලාපොරොත්තු වෙන්නේ මේ අලුත්සහල් මංගල්‍යය සිදු කිරීමෙන් ඔබ ගොවි සංවිධානයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඇත්ත වශයෙන්ම ඔබතුමා කිව්වා වාගේ මාගේ එකම බලාපොරොත්තුව තිබුණේ දැනට කාලයක් තිස්සේ සිට අලුත්සහල් මංගල්‍යයක් සහ දේව පූජාවක් පැවැත්වීමේ අදහසක් තිබුණා. ඒ අදහස අද මුදුන්පත් වුණා. මම ඒ ගැන පරගම්මන ගොවි ජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය නිලධාරීතුමා ඇතුළු එම නිලධාරී කණ්ඩායමම මට විශාල සහයෝගයක් ලබා දුන්නා.